දැන් මම කරන්න කියලා මම ආවිල්ලා මම කො මම එන්නේ නැහැ මෙතනින් ගහල ඉවර නම් එන්නේ නැහැ. දවස් කීයද කියලා. ආයි බැලුවා. බලනකොට ඊට පස්සේ දැන් 7 වෙනි දවස් වල මේ 8 වෙනි දවස. 8 වෙනි දවස් බලනකොට වෙලාවට සෙට් වුණා 6ට පොඩි මේ කඳුකට කෑල්ලක් අහුණා. ඔතන තියන්න පුළුවන් කිලෝ 12 ක්ලේම් එක. 7 ක්ලේම් එක හදාගත්ත එතනත් හොයාගත්ත 7 ක්ලේම් එකෙන් 12 එකක් තියන් දාන්න පුළුවන්. සෙට් කරලා බලන් ඉන්නවා. බලන් ඉන්නකොට අපිට හිතෙනවා අපිට මනුස්සයෙක්ගේ හැසිරීමේ යන වාහන වලින් කියන්න පුළුවන් මේ යන්නේ නායකයෙක්ද මොකද හේතුව LTT එක පටන් ගත්තා උන්ගේ ජිප් වලින් යනකන වැත්තුවා අන්තිමට සංජීව කරත් වලින් ගියේ නායකයෝ හේතුව හැම තැනම නායකයෝ හොය හොය ගැහුවා ගෙදරක වුණත් ගහක වුණත් මුදු මුල කරනන් පස්සේ වටේ අතුවල්ලන් මුල් තියන් හිටිය වැඩක් නැහැ නේ ගහ නිකන් මැරෙනෝනේ කෙලින්ම ලීඩර්ස්ලා වැදුනන් පස්සේ පල්ලාමෙන් චිත්‍රය නැකිනෝ ඒක තමයි වුනේ ඊට පස්සේ LTT පටන් ගත්තා ට්‍රැක්ටර් වලින් පොඩි ඔය ඉසුසු පොඩි කාර් වෑන් වලින් කාර් වලින් යන පටන් ගත්තා එක හේතුවක් තමයි දැනගන්න පුළුවන් උන් එන්නේ ඉස්සෙල්ලා උන්ගේ ස්කොඩ්ඩයක් යනවා ආරක්ෂකයෙක් යනවා ඉස්සරහෙන් පස්සෙන් ආරක්ෂාව යනවා කියන්නේ කොහොම වුණත් අර වාහන වෙනස් වුණාට උන්ට අර දෙන ආරක්ෂාව යනවා පොඩි වෙනස් ආරක්ෂාවක් යනවා සාමාන්‍ය LTT එක 10ක් 12ක් වාහනක යනවා වගේ නෙවෙයි අරම දෙන ආරක්ෂාව දැන් පැහැදිලිව අපිට පේනවා ඒක කොහොම ඉඳලා රවල් 2:45 වෙලාව හැටම සද්ද ඇහෙනකොට මම වෙලා බානෝ ක්ලේම් එක ගහන්න ඉස්සර කොහම ටයිම් බලලා තමයි ගහන්නේ මම හැමතැනම මොකද අපේ හිතේ තියෙන මේ වෙලාවට ගැහුවා කියලා එතකොට බයික් දෙකක් ආව ඉස්සරහෙන් බයික් දෙකක් ඇවිල්ලා ක්ලේම් එක ඉස්සර නතර කරා ක්ලේම් එක කරන්නේ මෙතන නතර කර වටේට බැලුවා සෙට් එකෙන් කිව්වා ගියා ඊට පස්සේ ආයෙ ආව පොඩි වාහනයක් ඒ වාහනේත් ගිය යන්න ඊට පස්සේ මට හිතුණා දැන් මේ වාහනේ අනිවාර්යෙන් එනවා කියලා පොඩි සුදු පාට වාහනයක් ආවේ විතරයි දින ගානක් ඉවරයි ටාගට් අනිවාර්යෙන් බයික් දෙක ගහලා නැහැ ඒතර 4 දෙනයි ඉන්නේ ඊට පස්සේ කෙලින්ම මං ගැහුවට පස්සේ වාහනේ එහෙම ගිහිල්ලා පාරේ අනිත් පැත්තට වාහනේ ඇලවුණා දැන් වාහනේ මෙහෙම පැත්තට තියෙන්නේ ඊට පස්සේ ක්ලේම් එකේ එෆෙක්ට් එක කියන්නේ තනිකර වැලි අර දැල තියෙන තනිකර දැල වගේ තමයි වාහනේ තනිකර ඒ තරම් වාහනේ බැහැලා මං ගිහිල්ලා වාහන ළඟටම ගියා පාරට පැන්න කෙලින්ම මම තව අබේවත්තයි පැනලා දෙන්න දෙපැත්ත අනික් කට්ටිය ටීම් එක බලා ගන්නකෝ මං යන්න එපා කිව්වා අර කට්ටිය යන්න එපා කියලා මං කමන්න බලන්න ඕන කියලා පැන්න වාහන ළඟට ගිහලා බලනකොට ඇතුලේ ඉන්න එකෙක් පිස්ටල් එකක ටක් ටක් ගාලා ෂොට් එකක් ඇතුලේ ෂොට් එකක් නිකන් ඇතුලේ පය වුණ කියන්නේ අර පිස්ටල් එක ඔබන් ඉඳපු මේක මරු විකල්ලට එහෙම පත්තු වෙලා ඇතුලේ පිස්ටල් එක දොරාල බැලුවා ඉන්නෝ 4 දෙනෙක් ඉන්නෝ එහෙම මේව වෙලා ආයි ගන්න ගියා මොනවත් එතන ඉන්න බෑ ප්‍රධාන පාර කිලෝමීටර් 2 වම් පැත්තට දකුණු පාර දෙපැත්තට කිලෝමීටර එකමාරකමාර පේනවා නමුත් මට තිර කරගන්න ඕන මං ගැහුවා ටාකට් එක හරියටම මොකද හේතුව මේ එතකොට අර කිව්වා ගමක් ළඟ තියෙනවා නම් කුණු ගොඩක හරි මොනවා හරි ඇති ඩස්බින් ගොඩක හරි ඔය කුරුම්බා හරි මොනවා හරි ඒක පළතුරක් නැත්තම් මොනවා හරි හොයාගන්න පුළුවන් එතනට අපි ළඟා වෙමු කියලා අපි හිමීට ප්‍රැක්ටිස් අනු ළඟා වුණා දැන් පැක් මොනවත් නැහැ අර තස්වාදී අඳුම සමාන අඳුමක් අඳගෙන අපි 4 දෙනා හිමීට ලං කරනකොටම සංජීව අපි දැනගත්තා විශාල ගමක් තියෙනවා කියලා සහ දෙමළ එලවුන්සක් වගේ ගියා පොඩි දෙමළ එලවුන්සක් ගියා ඒතර දැනගත්ත ගමක් ළඟ තියෙන්නේ අපි මේක මග හරින්න ඕනේ කියලා නැවත අපි ගෙට් බෑක් වෙලා පිටිපස්සට ඇවිල්ලා ඉන්නකොට මෙතෙන්දී මගේ මුත්‍රාම සංජය මම බොනවා මගේ මුත්‍රා කළා මම්ම බොනවා බොන්න තව වතුරු තිබහාව වැඩි වෙනවා බොන්න වතුරු තිබහාව වැඩි වෙනවා මුත්‍රා යන්නේ දුඹුරු පාට වගේ යන්නේ ඇත්තරම යන්නේ නැහැ ගොඩාක් තටමඬ ඕනේ ඇත්තරම යන්න මුත්‍රා කළා මම බොනවා ඒක හරියන්නේ නැහැ ඊට පස්සේ බණ්ඩාරයි මමයි රත්නාකයි මුත්‍රා මාරු කර බොනවා බණ්ඩාරේ මුත්‍රා මම බොනවා මගේ මුත්‍රා එයා බොනවා පස්සේ තමයි අපි දන්නේ පසු කාලේ තමයි දන්නේ මුත්‍රා බොන්න පිපාසය වැඩි වෙනවා නිසා ඒ තරම් අපේ මානසිකත්වය මේලා තිබ්බේ ඒක හරියන්නේ නැහැ යකා බැජ්ජයක් ඇඳම මිනිහෙක් මොන තැනක ගියත් කොහේ ගියත් මොන තැනක ගියත් පසුබහින්න නැහැ කියලා තීරගෙන ඒක ඒ පන්නරේ මාධ්‍රුවේ ට්‍රේනින් ස්කූල් එකෙන්ම දීලා තියෙන්නේ ඒ කියන්නේ ඕනම කෙනෙක් එක්ක අවියක් අතර ගත්තට පස්සේ මේ මොකද්ද මේ අවිය ගහන්න ඕන කොහොමද මොකද්ද ආබාධ මේ ගහන්න පුළුවන්ද බැරිද කියලා ඔක්කොම සම්පූර්ණ මැකැනික් කෝස් එක දීලා තියෙන්නේ රෑ සහ දවල් දෙකේම මං ගගා හිටියේ එම්පෙම්ජ මගේ ආසමනේ පොයිට් ටෙස්ට් එකක් කරාගේ පර ගාලා අල්ලන්න පුළුවන් බය නැතුවම ඉතින් කෙලින්ම තනකොළ මැෂින් එක ස්ටාර්ට් කරා වගේ බය නැතුව ගහන්න පුළුවන් අවියක් තමයි එම්පෙම් ගමට ගියාම ගමේ අනිවාර්යයෙන්ම ගමට ආවම අහන්නේ මල්ලි කවද්ද යන්නේ කියන එක තමයි ගමේ හිටපු සෑම මිනිහෙක්ම අහන්නේ. නම ඊට පස්සේ ගෙදර ආවට පස්සේ අපි අර ෆීල්ඩ් එකේ ඉඳලා ගෙදර ආවට පස්සේ අපි අර කැලේ බුද්ධියගෙන කැලේ ඉඳලා වර්ෂාවට තෙමිලා පුංචි කේප් එක දාගෙන කොල්ලොත් එක්ක ඉඳලා ඇවිල්ලා මෙතන ඇවිල්ලා බෙක් ෂීට් එක දාලා ෆෑන් එක දාලා ගත්තට අර ෆීල්ඩ් එක ඇඟට එන්නේ නැහැ. එළි වෙනකන් ගේ ඇතුලේ හැරිලා. නිින්ද යන්නේ නැහැ.
ඒ කියන්නේ ගොඩාක්ම හුරු වෙලා මේක ඇතුළට ආවට පස්සේ ගන්න. ඊට පස්සේ අපි ගොඩක් දුරට ගන්නේ shopping bag එකේ දාගත්තා. ඕකේ හැන්දෙන් එහෙම්ෙන් කරගත්තා. ඕකගෙන shopping bag එකේ ඉඳන් ඊට කොල කැලේ තමයි වැඩිපුර කෑම කන්නේ. දවස් 40ක් එහෙම කාලා ගෙදර ඇවිල්ලා ප්ලේට් එකක් තියාගෙන ටේබල් එක අත තියාගෙන ග්ලාස් එකක් මේව දිගගෙන හැන්දකින් හරි අතින් හරි කෑට බඩට දැරෙන්නේ. 150ක් විතර. ශ්‍රී ලංකාව කියනවා මේ කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් කියනවා කියන බෑ සුදුක්. ශ්‍රී ලංකාවක් හදාගන්න මාස 6ක් විතර යනවා. සෙබළු ඔක්කොම 7-8000ක් සෙබළු ඕනේ ඒක. ඒකේ සාමාන්‍යයෙන් බලෑණි 10ක් විතර තියෙනවා ඒක. ඉතින් ඒක හන්දා මෙයාට ඕන කරලා තිබුණේ මේ වෙලේ මම ගැලෙවුවා නම් අපිට ඉද්ද දිනන්න බෑ. එවනම් ඒ මුලදී පැත්තට අපිට යන්න හම්බෙන්නේ නැහැ. මේකත් ගිහිල්ලා අර පැත්තේ හිර වුණා නම්. මම අච්චර කියද්දි මේ කැලෑ වලට තමයි මම බැස්සේ. අලුත් සංකල්පයක් අනුව. පාරවල් ඉතුරු කරේ LTT එකට. ඉස්සර හැමෝම යුද්ධ කරේ ජනරල් කොබ්බේ කඩුවලේ කාලේ ඉඳන්ම අපි පාරවල් දිගේ යනවා. LTT එක දෙපැත්තේ කැලෑවේ ඉන්නවා. ඉතින් අපි ටිකක් දුරට ගියාම පස්සේ ඇවිල්ලා ගහලි ගල්ලා එරවල් දානවා. අපි ඒක වෙනස් කරා. ඉතින් එයාට ඒක තේරෙන්නේ නැද්ද මුලතිව් කැලේ අල්ලන්න නැතුව මොනවත් කරන්න බෑනේ. මුලතිව් කැලේ ඇල්ලුවම තමයි LTT එකට උතුරු දකුණ මාරු වුනේ. බලා ගන්නවා මේ ස්ක්‍රීන් එකේ උඩ තිබේ වතුර ටික වතුර බින්දු ගානක් එක්ක හොයලා තියෙන්නේ. මට මේ හොඳටම ඇති මගේ පිපාසය නිවා ගන්න පැහැදිලිද? ඒක සොල්දාදෝ වන්දේ පිළිබහන වැඩ කරන්න ඉගෙන ගන්න පැහැදිලිද? බඩි අමරසේන මිහින්තලේ කියලා මං කිව්වා බඩි බඩු කියලා. බඩි මං කිව්වා බඩු කියලා. හරිද? බඩු නම් GPM ගිය ලින්ක්ස් එක දාලා අපි අනිවාර්යයෙන් වෙපන් එක රෙඩි කරලා තියෙන්නේ. රෙඩි කරනවත් එක්කම මම සමාන අනිත් කට්ටිය කවුරුවත් දැක්කේ නැහැ. 4 දෙනෙක් මං ගැහුවා 4 දෙනාට ආයි නොකවුට් වෙන්නම ගැහුවා 100ම ගහලා තමයි පස්ස බැලුවේ. හරිද? ඒකට නැගිටින්න බැරන මට සාමාන්‍ය මීටර් 10 වගේ දුර. හරිද? එක වෙපන් එක මම දැක්කා බට් එකේ රෙදි කැල්ල උග්ගට ගහලා තියෙනවා. මම ඩවුන් යනකොට ඌ මට බර්ස්ට් එකක් ගැහුවා එක පිටිපැත්තේ ඉඳලා. බර්ස්ට් එකක් ගහනකොට තමයි මගේ බඩියට වදින ෂොට් 3ක් වදින බඩියට. කියන්නේ මෙතෙන්ට එකයි ඔහම ෂොට් 3ක් වදින්නේ. එතකොට මම ඩවුන් යන මගේ වෙලාවට තමයි මම ඩවුන් යන්නේ මට වැඩි ඌ ඉක්මන් වෙනවා. ඉක්මන් වෙනවත් එක්කම තමයි මම ගහන්නේ GPM 100. එතන ඒ 5 දෙනාට නැගිටින්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ උන්ගේ පිටිපැත්තෙන් ඇවිල්ලා තියෙන 80ක් විතර. 80ක් විතර ඇවිල්ලා අම්මට කියන්නේ උන් ටොම්බයි මෝටාරොයි හරිය වරු කියන්නේ වෙඩි වරුසා වගේ දෙනවා. අපිට ඇත්තටම ඔලු උස්ස ගන්න බෑ ඒ වෙලේ. ඊට පස්සේ මගේ යහා පැත්තේ රූපසිංහ ගහනවා LMG එකක් ගහනවා මට ගහේ කොළ වැටෙනවා. මට ඒ තරම් විකාරයෙන් මම රූපසිංහට ගිහිල්ලා පයින් එකක් අල්ලගෙන අඩෝ ගහපන් වෙපන් එක උස්සලා කියලා. එනකොට තමයි මට මෙතෙන්ට ෂොට් එකක් ඇදලා මෙතනින් යනවා. මම පයින්කොට ෂොට් එකක් ඔය අකිලන් කියන පොර තමයි ඔය ඔක මේව කරලා දුන්නේ අර ධම්මික් කුමාර සර් ගහපු මේකට තමයි මේක මෙයා වෙන්නේ අපෙන්. ඊට පස්සේ සංජීව අයියා ඕක ඔහොමම ඇවිල්ලා වෙලා කොහම හරි වෑන් එකට දැන් මම සෙට් එක අරන් මම දැන් වෑන් එකට දාන්න දැන් මගේ වෙපන් එක මට ගන්න බෑ මම දඟලනවා මරු බියෙන් මම උපරිම දඟලුවා දඟලනවා මට පැන ගන්න බැල 15ක් විතර අල්ල ගන්නකොට මට මොනවද කරලා බෙල්ලට හිර කරලා මෙවුවා හිල කරලා මූණවල් මේ මූණ වැහුවා ඊට පස්සේ මේව කරලි වෙලා මම දැන් වෑන් එකෙන් ඇතුළට දාගන්න දැන් කකුලක් දැම්මා මම ඊට පස්සේ ආයෙත් දඟලුවා මම උපරිම මේ මරු බියෙන් මේ අම්මා බුදුන් සිහි වුණා වෙලේ ඊට පස්සේ සංජීව අයියා උන්ට දැන් ගන්නම බෑ මට ගන්නවත් බෑ වෙපන්නේ මං ගත්තා මට මොනවද මේ ටික මේ කොක්කර ගන්නවත් මොනවත් කරගන්න බෑ අතින් පයින් අල්ලගෙන හිර කරා බෙල්ලට ඊට පස්සේ සංජීව මුන්ට කරන්න දෙයක් නැහැ මුන් කොහොම හරි උන් ගත්තා පස්සේ තමයි ආයුධ ගත්තේ සංජීව පිස්ටල් කොකු පිහි අර දිග ලොකු පිහි අනම්මනම් කඩු කිනිසි ආහාරමේ ඔක්කොම ගත්තා දැන් මං එවුවා හොඳට මට මතකයි දැන් ඊට පස්සේ ඔක්කොම අරන් ඊට පස්සේ දැන් කොහොම හරි උන් දැන් තියාගෙන ඉන්නවා මාත් දඟලලා මට එවුවා හොඳට S2 හොඳට පෙවුණා S2 අරුන් වහන්න හදන මේක ඊට පස්සේ කොහොම හරි එක්කෙනෙකුට පිහියක් දුන්නා සංජය කොකු පිහිය දීලා ඌ ඊට පස්සේ දැන් මම ඒක හොඳට දැක්කා දැන් මේ දඟලනකොට එව්වත් පේනවා මට ඊට පස්සේ කොහොම හරි අර එන්න 8යි 10යි එන්න හොඳ බඩු ටිකක් හිටියේ ඊට පස්සේ කොහොම හරි කොකු පිහිය අරන් මේ අරු බිබී ඉදින් ඌ අනිත් එකාට දීලා මූ ගැහුවේ නෑ එකපාරට ඊට පස්සේ සංජීව අයියා මට හොඳට මතකයි ඒක ඊට පස්සේ මූ කොහොම හරි කොකු පිහිය අරු ගත්ත ගමන් සංජීව අයියා මට ගැහුවා ඔළුවට මේ ඔහොම කරලාම කෙටුවේ ඔළුවට අල්ලනකොට සංජීව මං ඒත් මගේ මොරණල් එකෙන් සංජීව අයියා මම පිහියෙන් අල්ලනකොට මගේ ඇඟිලි පුරුක්ක එල්ලුණා මෙතනින් හැම කෑල්ලෙන්
මේක බට් කරලා තියෙන මේක හැම කෑල්ලෙන් එල්ලුණා. මේකට කෙටිලා තමයි සංජීව අයියා මගේ ඔළුවට මේ බෑන්ඩ් එක වගේ මෙතන. මේ තියෙන මෙතන ඉඳලා මෙතනටම ඔළුවට කෙටුවේ. ඔළුවට කරලා මගේ බෙල්ලට කෙටුවා. නැහැ. අපිට සපෝටිව් ගන්න විදියකුත් නැහැ. අර පැති හැමතැනම අල්ලගෙන තියෙන්නේ. අපේ දැන් ඇමනුෂනුත් ඉවරයි. දැන් අපි මේගොල්ලෝ ඉන්න ටික බේර ගන්න ඕන. ඒ නිසා ඕගොල්ලෝ ආරක්ෂිතව මේ මෙතන ඉඳලා තියෙන කානුවක් මෙතන ඉඳලා අර ජෙනරේටර් එක තියෙන තැන බීච් එක අයිනේ. ඒ බීච් එක අයිනෙන් ওই කානුව දිගේ ඔළුව උස්සන්නේ නැතුව ඕගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් එක එක්කෙනා යන්න කියලා. කෙලවරට ගිහිල්ලා ඒ ජෙනරේටර් එක ළඟින් එතනින් බීච් එකෙන් LPT එනකොට කන්සෙනා රෝල් 3ක් තියෙන ලොකු කම්බි. ඒ කන්සෙනා රෝල් 3ෙන් එහා පැත්තට පැනලා ඕගොල්ලෝ කලබුවට පනින්න වැඩිපුර මූවමන්ට් සද්ද බද්ද මොනවත් නැතුව. දැන් මේ සීමාවෙම ඉන්න LPT. ඒ නිසා මේක තමයි දැන් කරන්න තියෙන එකම දේ. ඕගොල්ලෝ කලපුවට යන්න අපි බලාපොරොත්තු වෙනවා මේකේ අපි යන්නේ අලිමංකඩ යුද හමුදා කඳවුර තියෙන තැනට තමයි යන්නේ. එතකොට මෝදු සතපුම් මම දන්න තරමට 16ක් වගේ ඔය වගේ තියෙන දුරයි. අපි දන්නේ කොහොම යනවද කියලා සර් අපිට ඒ විදිහට කිව්වා. අපි ඒ අනුව ඔන්න දැන් කට්ටිය මමත් මගේ වෙපන් එකක් තියෙනවා, හෙල්මට් එකක් තියෙනවා. ඒ ඇමිනේෂනුයි ඔක්කොම පූචස් එක්ක මමත් අර ගොල්ලොත් එක්කම ඔන්න පහත් වෙලා හිමීන් සැරේ යනවා. ගිහිල්ලා අපි කට්ටියම දැන් ඔන්න කන්සෙනා රෝල් වලින් එහා පැත්තට පැන්නා. දැන් මේ අඳුර වැටිච්ච වෙලාවේ අඳුර වැටිච්ච වෙලාවේ පැන්න හේතුව තමයි අර ගොල්ලන්ට පේන්නේ නැති වෙන්න. පැනලා ඔන්න පොඩි වෙලාවයි දැන් අපි කට්ටියම මුහුදට පැන්නා. පැන්නෙන් පස්සේ ඔන්න ඔළුව විතරක් යන්තම් තියාගෙන ඉස්සරහට ඇදෙනවා කලබුවට. කලබුවට ඇදෙනවත් එක්කම මේ කඳවුර බ්ලාස්ට් වුණා. අපි හිටපු කඳවුර බ්ලාස්ට් වුණා. මේ පැරක ඉවර වෙනවත් එක් හතුරන් වල මේ විදියට පිටිපස්සෙන් නැවත ඇදලා ගන්නකොට පැක් එකට ෆයර් එක ඒ වෙලාවේ නතර වෙලා අර පාරක් දිගට එනවා කියන්නේ 85ක් විතර එනවා මගේ මූණට මූණ. මේ මීටර් 20ක්වත් නැහැ සංජු මල්ලි. පතුරන් වල සංජු මල්ලි මට කවා ගන්නවත් උන්නේ නැහැ. පතුරන් ගන්ස් එකෙත් නැහැ. කවාගෙන මෙහෙම මං හිප් එකට මාර්ගෙන 150 ගහන්නම් කියලා හදනකොටම සංජු මල්ලි මට ටොක් ගාලා දෙකක් ගැවුවා. සංජු මල්ලි වගේ හරියටම අර ඒ ගහනකොටම මම ගහපු ටික එයාටත් වැදුනා සංජු. හත්වන ගැමුණු බලෑනියේ තොප්පිකල නරක මුල්ල ක්‍රියාන් විතර සහභාගී වෙන අවස්ථාවේදී එක්තරා අවස්ථාවක මට කියනවා යුද හමුදා සාමාජිකයෙකුට මෝටාර් ප්‍රහාරයක් එල්ලලා තියෙනවා එම නිසා මේ ඔහුව ගන්න යන්න කියලා. ඉතින් මම ඊට පස්සේ යනවා එතකොට වාහනය මොකුත් යන්න බෑ කැලේ කිලෝමීටර් 3ක් විතර වගේ දුරක් යනවා කැලේ ඇතුලේ. යනකොට මට හම්බ වෙනවා වෙලා එක්තරා රෝගියෙක්. එම රෝගියා අතරම පුෂ්ප ගන්නෙ මොකුත් නැහැ. පස්සේ මම බලලා එයා නිරීක්ෂණ ලක් කරලා බලනකොට එයාගේ පපුවේ හෘද වස්තු චුට්ටක් පහලින් පොඩි කෑල්ලක් විතර පොඩි තුවාලයක් තිබුණා. බඩ හොඳට තිබිලා තිබුණා. මම ඊට පස්සේ කරපු දේ මට වෙන කරන්න විකල්පයක් නැහැ. මම කරපු දේ මම අතේ ග්ලව්ස් එකක් දාලා බලලා මම ඇඟිල්ලෙන් ඒ තුවාලේ ඇඟිල්ල ඇතුළේ බඩ ඇතුළේ තුවාලේ හරහා දැම්මා. දැම්මට පස්සේ එතන ලොකු ලේ පාරක් ඇවිල්ලා එයාගේ අර ලේ අයින් වුණා. අයින් වුණාට පස්සේ මම එක පාටම එක හුස්මක් ගත්තා. මං ආගේ එක හුස්ම ගන්නකොට මම තේරුම් ගත්තා මෙයාට ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒ වෙලේ මට අද වාගේ මතකයි මම එදා හිටපු CEO ට කතා කරලා කිව්වා හැකිනම් පුළුවන් තරම් ඉක්මනටම ළඟම තියෙන තැනට චොපරයක් ගෙන්න ඕනේ කියලා. එක පාර යනවා. හැමදාම රූට් ක්ලීනින් යනවා ඒගොල්ලෝ උදේට. හුඟා දුරට දැනගන්න පුළුවන් රූට් ක්ලීනින් ගිහිල්ලා දැන් මගේ අර රෙකී කරලා අත්දැකීම් තියෙනවානේ. ගිහිල්ලා මේ පොයින්ට් දැම්මොත් එදාට ලීඩර් කෙනෙක් යනවා. නැත්තම් ඒගොල්ලෝ නෝමල් එකේ ගිහිල්ලා කෑම අරන් යන ඒවා නිකන් ඇඩ්මින් වැඩ ඒ ටික විතරයි කරගන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍ය මාසෙකට සැරයක් යනවා ලීඩර් කෙනෙක්. මම හිතන්නේ ඒරියා එක වගේ බාරව ඉන්න. ඒක නිසා යන්නෙත් එක කාලයකට. කියන්නේ දැන් 20 25 වගේ අතර තමයි යන්නේ. අපි රෙකී කරලා තිබුණේ. ඒ කාලේ අරගෙන මට සීයොත් කතා කරලා කිව්වා මේ ඔර්ඩර් දුන්නා ආවොත් ගහන්න කියලා. ඊට පස්සේ අපි ගිහිල්ලා මේ ගිහින් දාගත්ත ක්ලේම් එක. රෑ. දැන් අපිට දවල් නෙවෙයි අපි ඔක්කොම වැට් ටික රෑ කරලා සම්පූර්ණව හංගලා පේන්නේ නැති වෙන්න වයර් එක ඇදලා අපි දැන් දෙන්නෙත් තියාගෙන ඉන්නවා. එතන ඊට අමතරව දෙපැත්තෙන් දෙන්නෙත් දාගෙන ඉන්නවා. දෙපැත්ත බලා ගන්න. බැටරියත් එක්ක වයර් එක ළඟ තියාගෙන ඉන්නවා එක්කෙනෙක්. ඊට පස්සේ තියාගෙන ඉඳලා මේ ආවා බයික් දෙක යන්න ඇරියා. යන්න ඇරලාව කැබ් එකක් වගේ එකක්. කැබ් එකක් වුණාට ඒක හදලා වෙනස් කරලා තිබුණේ. නමුත් කම්බැට් කරලා සම්පූර්ණ කැමරාප්ලාට් කරලා තිබුණේ. ඊට පස්සේ ගැහුවා ක්ලේම් එක. එහෙම වැදුනා ගමන් පාරින් පිටට ගියා.
පිට ගිහිල්ලා අපි විඩ්‍රෝ කරා ටක් ගාලා. අපි ගැහුවා නම් ආයේ ඒ වගේ එකට ගැහුවම වෙපන් ගන්න යන්නේවත් වෙන ඒවා මුකුත් කරන්නවත් යන්නේ නැහැ බලන්නේ. එහෙම විඩ්‍රෝ කරලා අපි එනකොට මගට එනකොට මේ සෙට් එලිමන්ට් වෙලා තිබුණා අම්පගාමන් ඒරියා එකේ ලීඩර්ට මේ වැදිලා මැරලා කියලා. කැප් එක වැදුන ගමන් කැප් එක එහෙම කෙලින්ම ගියා පාරෙන් එහා පැත්තටම. ඊට පස්සේ මගට යනකොට අපි කිව්වා දැන් CEO කතා කරලා කිව්වා දැන් ওই පාර ආපහු පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරනවොත් උන් මග ඇම්බුස් කරන්න පුළුවන් කියලා. අපි දැන් ගොඩක් වෙලාවට කරන්නේ දැන් ওই වගේ ටාගට් එකක් ගත්තම ටිකක් දුර එනවා ආපහු පැත්තකට යනවා. අපට හරි දකුණට ගිහිල්ලා ආපහු උන්ගේ ඒරියා එකටම යනවා. ට්‍රක් එක ගිහලා අපි බැසලා පයින් මිකන් ගියා. ගිහිලා ගඟකින් එකට වුණා. එකට වෙලා ගිහිල්ලා එදා රෑ වැලි තලාවක් මත දාලා හිටියා අපිව. 45 දින දාලා දැන් අත් බැඳලා අපි වටේට ගාඩ් එක දැම්ම බිම වැල්ලේ වැලලුවා බෝම්බේම. ඒකලා අපේ හිටියා කිසිරි කියලා රාණි කෙනෙක්. කිසිට ජයරත්නට හොඳට දෙමළ පුළුවන්. එයාලා දෙමළෙන් කිව්වා කවුරුත් දඟලන්ට හදන්න එපා මොනවත් කරන්න එපා. එහෙම මරණ මේ පණින්ට හදන්න එපා මේ බෝම්බ අරවලා තියෙන කියලා. එයාලා එතන ගියා කැම්ප් එකට. කැම්ප් එකක් වගේ එකක් තිබුණා. ඒකේ ඔය තුවාල වෙච්ච ඉල්ටි කට්ටියම හිටියා. එයාලා අත්පුටු වලින් හදාගෙන එයාලා තියාන ගෙනල්ලා අපිව පෙන්නලා අපිට ඉතින් ඒ අවස්ථාවේ ඉඳලා වද දෙන්න පටන් ගත්තා. මොනවද වද දුන්නේ? පොළු වලින් ගහන්න පටන් ගත්තා. එතනින් අපි වැරන් ගිහලා දැම්ම ආය හරක් හිටපු හරක් ගාලක හරක් ටික අයින් කරලා එතන අපි වැරන් ගිහින් ඒකට දාලා එතන දවස් දෙකක් විතර තියාගෙන හිටියා. හරකේ දියේකේ ගොම ඒවා මේවා තිබුණා ජරාව ඒ ගොඩේ තමයි අපි හිටියේ. ඒ වෙනකොට අපිට කෑමෙන් සීමා කරලා තිබුණේ. උන් කන්ටේ කාල දෙයක් ඉතුරු කරලා කෑම වලට කැඳ වගේ හදලා බිම් වලක් කාරලා ඉටි කොලයක් දාලා ඕකට ටිකක් වක් කරන එක අපි අතින් අරන් තමයි බීවේ. එදා ඉඳන් කී හිටියේ අපි ලේ අරන් මරනවා කියලා. පස්සේ අපි එතනින් අරන් ගිහලා දැම්ම ටොපිකල් කැලේට. ටොපිකල් කැලේ අඟල් 6න් 6ට වගේ කාම්බි ගහලා වට කරපු කෑල්ලක් තිබුණා. ඒක ඇතුළට තමයි දැම්මේ. දාලා උඩ ආවරණයක් කරලා තිබුණේ නැහැ. ওই කාල සීමාව තුළ අපි ඔය අරන් ගිහින් දැම්ම 10-15 තැනක වගේ අපි හැංගුවා. පේන්නේ නැතුව. ඊට පස්සේ ඔතන ගියාට පස්සේ දැන් ඉතින් අපි දන්නවා කොහොමද අපි ලේ මරන්න කියන්නේ. ඒ මරන්න මොහොතක් හරි තියද්දී අපි LTT කොටි තාත්තවාදී මරන්න පයින් කියන අදහස තමයි තිබ්බේ. අපිට පස්සේ දැන් ලාණු වලින් බැඳලා තිබ්බත් අපි ලෙහුවා. ලෙහලා දම්වැල් ගෙනාවා. දම්වැල් ගෙනල්ලා දෙන්න ඈඳුවා. ඈඳලා දම්වැලේ ඉබ්බ දාලා තිබ්බා. අපි අරන් ගිහලා ඒ වාඩියකට දැම්මට පස්සේ ඔතන යකඩ කෑල්ලක් තිබිලා ඇණයක් තිබිලා ඕක හම්බුණා. ඒකෙන් අපි අපේ ගුණරත්න අයියා කියලා හිටියා අයියා කෙනෙක්. ගුණරත්න අයියා අර ඉබ්බ කැඩුවා. බස් එක එයා තමයි පරණම වැඩා. මිනිස්සුන්ගේ අපේ මම හිතන්නේ ඔය ඩිරෙක්ට් 9 එකේ පල්ලා ඉන්න කොල්ලන්ගේ බය නැති කරපු මනුස්සය තමයි සයන්ස් 6 එක. ගම් කමාන්ඩර් රෙජිමෙන්ට්.